මචං ඉතින් මොකද වෙන්නේ? අද නම් මචං ඉතින් මට සුපිරි දවසක්. මේ මගේ යාළුවෙකුත් ඉන්නවා පෙන්නන්න. වීඩියෝ බලපු කට්ටිය නම් ඉතින් දන්නවා ඉතින් මේ යාළුවා කවුද කියලා. යාළුවා නැති පොඩ්ඩ අවුලින් ඉන්නේ. සතියකට විතර කලින් තමයි අපි ඔට්ටුව දැම්මේ. වීඩියෝ එක බලපු කට්ටිය නම් දන්නවා ඉතින් මේ වීඩියෝ එකට වීඩියෝ 5ක් විතර යටින් මේ වීඩියෝ එක ඇත්තේ. මේ සතා කුරුල්ල වුණොත් මට මේ ලයින් එකේ කිරිල්ලියක් දෙනවා කියලා තමයි ඔට්ටුව දැම්මේ. කොහොම හරි ඉතින් මේ සතා කුරුල්ල කියලා ඔප්පු වුණා. මගේ යාළුවොත් ඉතින් පිළිගත්තා. මාත් ඉතින් කුරුල්ල කියලා පිළිගත්තා. මගේ යාළුවාට මේ මුකුත් වෙලා නෙමෙයි කිරිල්ලි කුරුල්ල හොයාගන්න වෙලා තියෙන්නේ මේ ඇස්ලෙට ඇදිලා ඉඳලා තියෙන්නේ මට මේ පස්සේ ඇවිල්ලා කිව්වේ. කොහොම හරි ඉතින් මේ එදා මේ වීඩියෝ එක දාපු දවසින් නම් මේ ඔට්ටුව අල්ලපු දවසින් නම් මේ අර වෙන කිරිල්ලියක් දාලා අපි බැලුවා කුරුල්ලද කිරිල්ලද කියලා කොහොම හරි මේක ඔප්පු වුණා. මේ එදා ඉන්න අපි දෙන්න මේ දෙන්නම බැලුවා මේ ලයින් එකේම කිරිල්ලියක් කොහෙද ඉන්නේ කියලා. කොහොම හරි මගේ යාළුවාට හම්බෙලා තියෙනවා මේ ලයින් එකේ ඉන්නේ කිරිල්ලියක් ඉන්න දෙනා. දැන් අපි යන්න හදන්නේ මේ සතා ගේන්න. බඩ ඉන්න අපි එක්කයි යන්න ඇවිත්. ඔන්න මචං අපි සතා ඉන්න තැනට ආවා. නියම කිරිල්ලියක් ඉන්නේ. දැක්ක ගමන් ආසයි තුන ගෙදර අරන් යන්න. කොහොම හරි මචං මේක මට තෑග්ගක්. මේ අපි ඉතින් සතා බලලා මචං මට ෆොටෝ වල දැක්කට වඩා මේ ආසයි තුන මට සතාව ගෙදර ගෙනියන්න ඉක්මනට. සුපිරි කිරිල්ලියා. මේ ඒ ඉන්නකොට මේ තනි කිරිල්ලි හිටියේ. තව තනි කිරිල්ලියක් හිටියා පාකිස්තාන් කිරිල්ලියා. මගේ මේ අපේ මාමයි කොල්ලා පරිය හදනවා. කොල්ලා දන්නේ මේ අපි ඉතින් මේ පරියව බලලා මේ කිරිල්ලිවත් අරගෙන ගිහිල්ලා කොල්ලට දෙනවා. මේක ඉතින් තෑග්ගක් දෙන්නේ කොල්ලට. අපි ඉතින් මෙයාවත් අරගෙන සතු දෙන්නම හොඳට බලලා මේ ඔහොම සතාව අරගෙන ගෙදර ආවා. අපි මචං ඔහොම සතාව අරගෙන ගෙදර ආවා. ඔය ඉන්නේ සතා. මේක මචං මට මගේ යාළුවා අරන් දුන්නු සතෙක්. ඔට්ටුවක් දැම්මා. ඔට්ටුව මම දිනුවා. මට මගේ යාළුවා අරන් දුන්නා. අපේ ගොල්ලෝ මචං ඉතින් වචනයක් දුන්නා. මොකක් හරි දෙයක් කිව්වම තමයි. ඒ වගේ මට සතෙක් අරන් දුන්නා. මටයි මගේ යාළුවටයි කිසිම තරගයක් නැහැ. මගේ ඕනම දෙයකට ඉන්න බොක්කක් අවසර. අපේ තව සෙට් එකක් ඉන්නවා. සුපිරි ගොල්ලෝ සෙට් එකක් ඉන්නේ. අපේ උන්ගේ තියෙන්නේ බම් මේ කිව්ව දේ කරලා දෙන සීන් එකක්. නැතුව වෙන තරගයක් නෙවෙයි. ඕනම දෙයකට ඉන්න සුපිරිම බොක්කා. බබා. අදේටම හරි. අදම හරි. අදම හරි. ඔයා මගේ කිව්වා. අදම හරි. කුණුවෝ. මේ වගේ. අදම හරි. හැරියේ. ගෙනාවු ඔය වීඩියෝ එක ගන්න ගාන්න. ගෙනාවු ගමම ආයි. වඩුවලාය. එන්න වහන්නේ එව්ව පරියෙක් පදා. හරි මේ කොල්ලයි පරියක් දෙමු. අපි කොල්ලට සතාව දෙන්න යනකොට කොල්ලා ගෙදර හිටියේ නෑ. කෝල් එකක් කරන් බැලුවා මේ අද ගෙදර ඉන්නෙත් නෑලු. අපි ඉතින් විස්තරය කිව්වේ නෑ කොහොම හරි සතාව කූඩුවට දාලා අපි ඔහොම එනවා. අපේ කොල්ලට දැම්මා. බලන්න. එන්න. දෙකක් සෙට් වෙනවා. කොල්ලට දැම්මා. ගහලා හරි මරනවා. මෙන්න ඉන්නවා වැඩ. එහෙනම් කොල්ලෝ අපි යනවා.